ආයුබෝවන් තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරනවා ඔබ සියලු දෙනාටම. අද පොසොන් පුර 15ක පොහෝ දින දවස. ලෞතර අමාමෑණී බුදු පියාණන් වහන්සේ අවබෝධ කරගත් ඒ බුදුදහම ප්‍රථමව ඇසලපුර 15ක පොහෝ දින දවසක බරණැස් මිගදායට පැමිණ පස්වක මහා තවුසන් හමු වී ඉන් අනතුරුව මුල්ම ධර්ම සංගායනාව සිදු කොට ඊට පසුව ප්‍රථම රහත් සැටනම දක්වා සංඝ ව්‍යාප්තිය සිදු වෙනවා. තුන්වන ධර්ම සංගායනාවෙන් අනතුරුව බුදුදහමේ අවබෝධ කරගත් ඒ ධර්මය ශ්‍රී ලාංකීය සියලුම දෙනාට දේශනා කරන්නට නිල වශයෙන් මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස මෙරටට වැඩම කරනවා. ඉතින් එම සුවිශේෂී සිදුවීම පොසොන් මහා පුර 15ක පොහෝ දින දවසේ සුවිශේෂත්වයයි. අද දවසේ මෙම හරවත් කතා බහට নমස්කාර පූරකව වැඩම වදාළ වැලිගම ජඹුරුගොඩ මහා විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති ඒ වගේම දිවලගොඩ පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රපති කෝදාගොඩ කුසලනන්ද නාහිමිපාණන් වහන්සේ নমස්කාර පූරකව පිළිගන්න ලබනවා. ස්වාමින් වහන්සේ පොසොන්පුර 15ක පොහෝ දින දවසේ සුවිශේෂත්වය අපි පොඩ්ඩක් හිතේ මතක් කරොත් කොහොමද හම්දුරනේ මේ මතකයේ දිවයන්නේ? හොඳයි, හැම කෙනෙකුටම තෙරුවන් සරණයි. බෞද්ධ ජනතාවට ගත්තාම වෙසක් පොහොය තරම් වැදගත් වෙන උතුම් වෙන පොහොයක් ඇත්තේ නැහැ. බෞද්ධයන්ගෙන් ශ්‍රී ලාංකික එහෙම නැත්නම් සිංහල බෞද්ධ ජනතාව ගත්තාම ඒ ජනතාවට වෙසක් පොහොය හා සමානවම ලෝක ප්‍රජාවට කොයිතරම් වැදගත් වෙනවද බෞද්ධ ප්‍රජාවට වෙසක් පොහොය, ඒ වගේම ලංකාවේ ප්‍රජාවට, ශ්‍රී ලාංකීය ප්‍රජාවට, සිංහල බෞද්ධ ප්‍රජාවට අතිශය වැදගත් පූජනීයතම දිනේ විදිහට තමයි පොසොන් පුර 15ක පොහොය දිනය සලකන්නේ. එහෙම සලකන්න වෙන මූලිකම හේතුව තමයි සිංහලයා බෞද්ධයා බවට පත්වෙච්ච මූලිකම ආරම්භක දවස මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරවලා උන්වහන්සේ විසින් අවබෝධ කරගත්ත ලෝතර බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ධර්මයේ මේ ශ්‍රී ලාංකීය මිනිසුන්ට දායාද කරපු දවස විදිහට තමයි පොසොන් පුර 15ක දවස අපි සලකන්නේ. ඒ වගේම මේ බුදුදහම ලැබීමත් සමගම ලංකාවේ තියෙන සියලු ආයතන වලට අධ්‍යාපනික, සංස්කෘතික, ආගමික, භාෂාව මේ සියලුම අංශයන් කෙරෙහි බලපෑමක් සිදු කරා, ධනාත්මක බලපෑමක් සිදු කරා. ඒ නිසා තමයි බෞද්ධ ජනතාවට පොසොන් පුර 15ක පොහොය දවස වැදගත්ම කොට සලකන්නේ. මිහිඳු මහරහතන් වහන්සේට අපි මහින්ද කියලා වචනයක් භාවිතා කරනවා. ඒ නිසා තමයි මේ මහින්දාගමනීය විදිහටත් අපි සලකන්නේ. හඳුනන එතකොට මහින්දාගමනය කියන එකනේ ඇත්තටම මහින්දාගමනය යනු කුමක්ද කියලා ඇහුවොත් ඒකට අරුත තමයි ඔබ වහන්සේ දැන් සඳහන් කරේ. එතකොට මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස ලංකාවට වැඩම කරන විට ලංකාවේ තිබෙන පසුබිම මොන වගේද? ලංකාව තිබිච්ච පසුබිම සලකා බැලුවොත් එහෙම ඓතිහාසික මූලාශ්‍ර සලකා බලද්දී අපිට පේන වැදගත්ම කාරණාව තමයි අපි පොඩි ප්‍රශ්නකුත් තිබෙනවා. මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්න කලින් බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වෙලා මාස කිහිපයකින් ලංකාවට වැඩම කරපු අවස්ථා 3ක් විවිධ මූලාශ්‍ර දක්වනවා. එහෙම තියෙද්දි උනත් එතන ඉඳලා මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන්නේ ක්‍රිස්තු පූර්ව 237 වගේ කාලයකදී. ඒ වැඩම කරවීම දක්වාම බුදුරජාණන් වහන්සේ ලංකාවට වැඩම කරලා තිබ්බත් බුදුදහම ලංකාව තුළ ස්ථාපනය වෙලා තිබ්බේ නැහැ. ඒ සඳහා එහෙම තිබ්බනම් අපිට මූලාශ්‍රවල එක සඳහන් වෙන්නට ඕන. අපි දන්නවා නාගදීපේට, මයංගනේට, කැලණියට බුදුරජාණන් වහන්සේ වැඩම කරා. ඒ වගේම සොළොස්මස්ථානයේ තුලින් බිහි වුණා කියන තොරතුරු අපි දන්නවා. වැදගත් වෙන්නේ ඔබතුමාගේ ප්‍රශ්නයත් එක්ක මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට වැඩම කරන වෙලාව වෙද්දී ලංකාවේ තිබිච්ච ආගමික පසුබිම තමයි අපි වැඩිපුරම අවධානය යොමු කරන්නේ. ඒක විවිධ පැති වලට විහිදෙනවා. ආගමික පැත්ත, සංස්කෘතික පැත්ත, සංස්කෘතික විවිධ පැති වලට විහිදෙනවා. නමුත් අපි මූලික වශයෙන් සලකන්නේ මෙතනදී ආගමික තත්වය ගැන.
ලංකාවේ මිනිස්සු ඒ වෙද්දී හිටියේ සමහර වෙලාවට නොදියුණු පිරිසක් විදිහට සලකන යම් ප්‍රමාණය යම් පැති ඔස්සේ ආගමික වශයෙන් ගත්තාම එයාලා 33 කෝටියක් දෙවි දේවතාවෝ අදහගෙන තමයි කටයුතු කළේ. ওই 33 කෝටියක් දේව සංකල්පයේ එන්නේ Hindu ආගමේ තියෙන සංකල්පයක්, බෞද්ධ සංකල්පයක් නෙමෙයි. බෞද්ධ සංකල්ප තුළ සඳහන් කෙරෙන සතරවරන් දෙවියෝ, විරුඩ විරූපාක්ෂ වෛශ්‍රවණ ධෘතරාෂ්ට්‍ර කියන සතරවරන් දෙවියෝ තමයි අපි පිළිගන්නේ බොහෝ වෙලාවට. කොහොම වුණත් ඒ 33 කෝටියක් දෙවි දේවතාවෝ ඇදහුවා. ඒක අපිට ඒක බුදුරජාණන් වහන්සේ පහළ වෙච්ච ಭಾರತೀಯ සමාජය තුලත් තිබිච්ච ගති ලක්ෂණම තමයි මිනිස්සු විදිහට හැම කෙනෙක්ම කුටපති වෙච්ච ඇදහිම් ටික තමයි ලංකාවෙත් තිබ්බේ. ඒ අතරින් ගත්තාම ගස් ගල් අදහන එක, ඊළඟට අවුව වැස්ස පින්න මේ වගේ දේවල් සලකන එක, මේ වගේ ස්වභාවික වස්තු අදහන එක, සත්තු අදහන එක, ඒ වගේ විශ්වාස කරගෙන තමන්ගේ ආධ්‍යාත්මික මොනවා හරි සතුටක් සැනසීමක් ප්‍රාර්ථනා කරන ඒවා ප්‍රාර්ථනා කරේ මේ විශාල වනස්පතියන් වලට, ගස් වලට, ගල් වලට, මේ වගේ දේවල් වලට වන්දනා කරමින් තමයි. ඊළඟට ওই විවිධ අචේලක, සචේලක, පරිබ්‍රාජක, නිගණ්ඨ ආදී කොට ඇති ඉන්දියාවට ආසන්නයේම පිහිටලා තිබ්බ නිසා වෙන්නත් පුළුවන්. ඒ වගේ ආගමික මතවාදීනොත් යම් ප්‍රමාණයන් වලට තිබ්බ කියලා සඳහන් වෙනවා. ඊළඟට නාග වන්දනයේ වැනි වන්දනාවන් තිබුණු කියලා සඳහන් කරනවා. ওই සියලු දේවල් පවතින්නට ඇති කියලා අදටත් අපිට විශ්වාස කරන්න පුළුවන් කාරණාවක් තියෙනවා. ඒකට හේතුව තමයි අදටත් ශ්‍රී ලාංකීය බෞද්ධයෝ කියා ගන්න පිරිස විසින්, බෞද්ධයන් විසින් බුදුදහම ලැබෙන්න ඕන, ලබන්න ඕන ප්‍රතිඵල ඉක්මවා ගිහිල්ලා වෙනත් බුදුදහමේ මූලික ඉගැන්වීමට ප්‍රතිවිරුද්ධව යම් ඇදහිම් සිදු කරන දිහා බැලුවාම ඒවා ගොඩාක් ඈත ඉඳලා ආපු දේවල් විදිහට අපිට සලකන්න පුළුවන්. මූලික වශයෙන්ම ඒ ආගමික පැත්ත. තව කියන්න පුළුවන් අධ්‍යාපනික වශයෙන් ওই බ්‍රාහ්මීය අක්ෂර තමයි අපේ සිංහල අක්ෂර මාලාවේ ආරම්භය ගත්තන් පස්සේ ඒවට මූලාශ්‍ර සපයන්නේ ඒ වගේ දේවල්. ඊළඟට පසු කාලීනව අපි ගත්තන් පස්සේ සිංහල භාෂාව මේ අද තියෙන තත්ත්වයට මේ දියුණු වීම සඳහා, පෝෂණය වීම සඳහා තදින්ම තත් බව තත් සම නිෂ්පන්න කියලා තියෙනනේ. අපේ සංස්කෘත භාෂාවෙන්, පාලි භාෂාවෙන් භින්න වෙලා ආපු වචන අපේ ළඟ තියෙනවා. ඊළඟට ඒ සංස්කෘත පාලි වචනම අපි සිංහල ශබ්දකෝෂය තුළ පාවිච්චි කරනවා. එතකොට ඉතා පැහැදිලි උදාහරණයක් අපිට දිගු ගැඹුරකට යන්නේ නැතුව සරලම උදාහරණයක් විදිහට ගත්තාම මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට බුදුදහම ගෙනාවා. උන්වහන්සේ වැඩම කරවීමත් එක්ක ඒ භාෂාව ආවා. ඒ භාෂාවත් එක්ක අපිට අද තියෙන මේ භාෂාවේ මේ තත්ත්වයන් එක්කම ඒකේ තියෙන බැඳියාව වෙන් කරලා හඳුනා ගන්න බැරි තරමට තද බැඳීමක් තියෙනවා කියලා අපි හඳුනා ගන්න ඕන. ඊළඟට විවිධ ආගමික මතවාදයන්ට අමතරව අපි සඳහන් කරපු විදිහට අධ්‍යාපනික පැත්තට ගත්තාම ගිරි ලිපි, ටැන් ලිපි, පුවරු ලිපි ආදී කොට ඇති මේ ලිපි ආරම්භ කෙරෙන්නේ අපේ ওই රාජ පරම්පරාව නිවැරදිව ඇති වුණාන් පස්සේ එතන ඉඳලා තමයි ඇති වෙන්නේ. නියමිත පරිදි රජ පෙළපතක් ඇති වෙන්නේ එතනින් මෙහාට. ඊළඟට මහින්දාගමනයේම ප්‍රබලම ප්‍රතිඵලයක් තමයි දුමින්දාගමනය කියලා කියන්නේ. ජයශ්‍රී මහ බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීම. ඒ වැඩම කරවීමත් එක්ක අපි දන්නවා 18 ශ්‍රේණියක විවිධ වෘත්තිකයෝ ලංකාවට ආව කියලා. එතකොට අපිට පේනවා ඒකෙන් ඒ ආපු වෘත්තිකයෝ අනුරාධපුරයේ මුල් කරගෙන විවිධ ජනපද බිහි කරගත්තා. ඒවයි තමන්ගේ ජීවිතේ පවත්වාගෙන ගියා. අර ಭಾರತයෙන් ගෙන ආපු රැකී ආරක්ෂා ගම්මාන බවට පත් කරගෙන ඒ පවත්වාගෙන ජයශ්‍රී මහ බෝධියට උපස්ථාන සිද්ධ කරමින්. එතකොට ඒකෙන් විශාල සංස්කෘතික පරිවර්තනයක් ටිකක් සිද්ධ වුණා කියලා අපිට සඳහන් කරගන්න පුළුවන්. තව කලා ශිල්ප ගත්තාම ඒ අපි දන්නවා බුදුදහම මේ ලාංකීය ඉතිහාසය ගත්තාම ලාංකීය සිංහලයා විදිහට අපි ගත්තාම රටක් විදිහට අපි අභිමානයට ලක් වෙන කාරණා තියෙනවා. ඒ අතර තියෙන අපේ රටේ තියෙන විවිධ කලා නිර්මාණ ශිල්ප ඒ සියලු දේවල් බිහි වුණේ මහින්දාගමනයෙන් පස්සේ කියන එක ගැන කාටවත් තර්කයක් විතර්කයක් ඇත්තේ නැහැ. හැම කෙනෙක්ම මේක ඒකමතිකව පිළිගන්න කාරණාවක්. අපි ගත්තොත් එහෙම චෛත්‍ය ආරම්භ වෙන්නේ එතනින්. චෛත්‍යයත් එක්ක විවිධ නිර්මාණ බිහි වෙනවා. පෙතිපිලිම ගොඩ නැගින්නේ ඒකත් එක්ක. ඊළඟට ඔය ඔක්කොටම වඩා ශාස්ත්‍රීය පැත්ත මේ ඒ සාහිත්‍යමය පැත්ත විශාල විදිහට පුළුල් බිහි වෙනවා. බෞද්ධ ජාතක කතාව, බෞද්ධ ගාථා, ඒ සියලු දේවල් මුල් කරගෙන තමයි පසු කාලීනව කවි
විවිධ සංදේශ කෘති විවිධ ඒ දේවල් ලිවීම සඳහා අවශ්‍ය කරන භාෂා මේ සියලු දේවල් ඇති වෙලා තියෙනවා. ඊළඟට අපි දන්නවා පන්සලකින් තමයි කලාව කියන එක ආරක්ෂා වෙන්නේ. ඒ කලාත්මක පැතිවලට ලොකු බලපෑමක් කරලා තිබෙනවා. ඊළඟට ගෘහ නිර්මාණ ශිල්පය ගත්තන් පස්සේ අපි දන්නවා අපි මිහිඳු මහරහතන් වහන්සේ වැඩම කරාම උන්වහන්සේට ඉන්න තැනක් නැති වුණන් පස්සේ හරියට උන්වහන්සේගෙන් පස්සේ දුමින්දාගමනේ සිද්ධ වෙච්ච වෙලාවේදී මෙහෙණවරක් හදලා දුන්නා. ඒකට කියන්නේ හත්තාලක මෙහෙණවර කියලා. ඒ කියන්නේ විශාල පිරිසකට ඉන්න ශාලාවක් අත්විච්ච නැති තරමේ ගොඩනැගිලි දියුණු වෙලා තිබ්බේ නැහැ කියන එක තමයි කියන්නේ. එතකොට මුල්ම අවස්ථාවේ මහින්දාගමනේ සිද්ධ වෙච්ච වෙලාවේදී කාලප්‍රාසාද කියලා රජතුමා වෙනම ආරාමයක් හදලා දුන්නා. කළු බිත්ති තියෙන බිත්ති වේල ගන්න ක්‍රමයක් නැහැ. ඒ විදිහට ගෘහ නිර්මාණ ශිල්පය අතරින් යම්කිසි ප්‍රාථමික ස්වභාවයක තිබිලා තියෙන්නේ. මුල් කාලයේදී ගල් ගුහා ආශ්‍රිතව තමයි භික්ෂුන් වහන්සේලා ජීවත් වෙන. විශේෂයෙන්ම අපි දන්නවා ওই මිහින්තලාව ආශ්‍රය කරගෙන විශාල ගල්ලෙන් ප්‍රමාණයක් අදටත් තියෙනවා. ඒවයි තමයි භික්ෂුන් වහන්සේලා හිටියේ. පසු කාලීනව ඒ අර ආපු එකේ පරිණාමයත් එක්ක වෙනස් වීමත් එක්ක ඒ සංස්කෘතික පරිණාමය ගෘහ නිර්මාණ ශිල්පයේ දියුණුව ඒ සියලු දේවල් ප්‍රතිඵලයක් විදිහට තමයි මහා විහාරය ආශ්‍රය කරගෙන අනුරාධපුරයෙන් විශාල නිර්මාණ විශාල ආයතන ගොඩනැගිලි බිහි වෙන්නේ. එතකොට අපිට ඊටාම විවාදයකින් තොරව අපි හැම කෙනෙක්ම පිළිගන්න කාරණාව තමයි මිහිඳු මහරහතන් වහන්සේගේ වැඩමවීමත් එක්ක ශ්‍රී ලාංකීය සමාජයේ සියලු අංශයන්ට තද වැදගත් ඊටාම යහපත් ඒ වගේම අපි හැමෝටම සතුටු වෙන්න පුළුවන් ජාතියක් විදිහට සතුටු වෙන්න පුළුවන් සංස්කෘතියක් ගොඩනගන කියන එක අපි විශ්වාස කරන දෙයක්. අම්රන් දැන් මේ මිහිඳු මහරහතන් වහන්සේ ප්‍රමුඛ පිරිස ලංකාවට වැඩම කරනවටත් පෙර ලංකාව පාලනය කරපු රජවරුන් ඉන්දියාවේ ಭಾರತයත් එක්ක තිබ්බ සම්බන්ධතාවය මොන වගේද? අපිට අපි දන්නවනේ අපි විශ්වාස කරන දේ තමයි විජය රජතුමාගෙන් ලංකාව ආරම්භ වුණා කියලා සිංහලයේ ආරම්භ වුණා කියලා. විජය රජුරුවන්ගෙන් තමයි ඒක රජ පෙළපත ආරම්භ වෙන්නේම මේ ගොඩක් වෙලාවට ඉන්දියාවේ තියෙන පිහිටීම මේ අපේ ලංකාවේ තියෙන පිහිටීමත් ඉන්දියාවේ තියෙන පිහිටීමත් ඒකෙන් වෙන්ව පැවතීමත් ඒ රටින් වෙන්ව පැවතීමත් ඒ රටට ආසන්නව පැවතීමත් යම් කිසි විදිහකට අද වගේම එදත් කිසියම් ඉන්දියාවේ සැලවීමක් සිද්ධ වුණාම සමාජය තුළ ආර්ථිකය තුළ සංස්කෘතිය තුළ ඒක අපි වැළඳ ගන්නවා. ඒක අපිට දැනෙනවා. අදත් එහෙමයි එදත් එහෙමයි. අද ඒක ටිකක් වැඩි sannivedanaye තියෙන දියුණුවත් එක්ක. ඒ කොහොම වුණත් අර හැමදාම ඒක සිද්ධ වෙමින් පැවතිලා තියෙනවා. ඉන්දියාවෙත් ඒකනේ විජය රජතුමා එහෙන් නිරප්පුවෙන් පස්සේ ආ ලංකාවට එන්නේ. මොන හරි හේතුවක් ඇති මෙහාට යොමු කරා වගේ අදහසක් ඇති. ඒතකොට ලංකාවේ පාළු ස්වභාවයක අරාජිකත්වයක් තියෙන්නේ නැති. ඒ නිසා ඒ රජතුමා ලංකාවට ඇවිල්ලා ලංකාවේ ජනාවාස හදාගෙන ඒක ගොඩනගා ගන්න ඇති කියලාත් අපි විශ්වාස කරනවා. ඒ වගේම අපි දන්න දේ තමයි මේ දැන් අපිට වැදගත් වෙන්නේ මේ මිහිඳු ආගමනයත් එක්ක මහින්ද ආගමනයත් එක්කනේ අපි මේ ප්‍රශ්නේ අහන්නේ. වැදගත්ම වෙන අපිට ලඝු කර ගන්න ඕන. දැන් අපි දන්නවා ඉන්දියාවේ මෞර්ය රාජපාලනය ඇති වුණා. මෞර්ය රාජපාලනය ඇති උනේ නන්ද රාජවංශය නැති කරලා ඊට පස්සේ මෞර්ය රාජවංශය ආරම්භ කෙරෙන්නේ චන්ද්‍රගුප්ත රජතුමාගේ. ඊට පසු එන්නේ අපේ බින්දුසාර රජතුමාගෙන් පස්සේ තමයි අශෝක රජතුමා කියලා කියන්නේ අධිරාජ්‍යයක් ගොඩනැගීම සඳහා ලෝභ කරපු කෙනෙක්. ඒකේ ප්‍රතිඵලයක් විදිහට එතුමා අධිරාජ්‍යයක් බිහි කර ගැනීම සඳහා තාම බරපතල විදිහේ තත්ත්වයන්ට තීරණ ගන්නවා. ඒකේ ප්‍රතිඵලයක් කාලිංග මාගේ යුද්ධ විශාල ප්‍රමාණයක් මරණයටපත් වෙනවා, අසරණ භාවයටපත් වෙනවා. ඊට පස්සේ වැදගත් පණිවිඩයක් විශේෂයෙන්ම මේකෙත් මතක් කරන්න ඕන දෙයක් මේ බුද්ධ ශාසනයට විශාලම මෙහෙය කරේ පොඩි හාමුදුරු කෙනෙක්. මහා නායක හාමුදුරු කෙනෙක් නෙමෙයි, පළාතේ නායක හාමුදුරු කෙනෙක් නෙමෙයි, පුංචි හාමුදුරු කෙනෙක් තමයි මේ අපිට අද තියෙන අපි භුක්ති විඳින මේ බුදුදහමේ ආලෝකයෙන් ශික්ෂණයෙන් ප්‍රතිලාභයක් ලබන්න අපි හැම කෙනෙකුටම ඒක ගොඩනගලා දුන්නේ පොඩි හාමුදුරු කෙනෙක්. පොඩි හාමුදුරට විශේෂ කර ගන්නට ඕන Tamanට මේ සමාජයට කරන්න තියෙන බලපෑම. එතකොට අර පීඩාවටපත් වෙලා ඉඳපු රජතුමා අර පුංචි හාමුදුරු කෙනෙක්ගේ නිවුණු ඉරියව් දැකලා තමයි එයා උන්වහන්සේගෙන් බණ අහලා බෞද්ධයෙක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ මුගලී පුත්තිස්ස මහරහතන් වහන්සේගෙන් ධර්මය එහෙම ශ්‍රවණය කරලා තුන්වෙනි ධර්ම සංගායනාවටත් මහා දායකත්වයක් දරලා මේ සම්බුද්ධ ශාසනය වැඩ කරන්නේ. එතකොට අපි මේ රජතුමා තමන්ගේ බල ව්‍යාප්තිය
අර දික් විජයෙන් මිදිලා ධර්ම විජයකට ආවා. ධර්මයෙන් යහපත් ආකල්ප වලින් අනිත් මිනිස්සු ආකර්ෂණය කර ගැනීමේ ක්‍රමයකට ආවා. ඔය ගොඩක් මානවවාදීන් කරන දෙයක් තමයි මේ මිනිස්සුන් එකතු කරගන්නේ තමන්ගේ යහපත් ආකල්ප වලින්. ඒක අනුගමනය කරා. ඒක මේ මානවයාට හොඳ පණිවිඩයක් එක පැත්තකින්. රජතුමා යුද්ධ කරන එකෙන් නෙමෙයි මිනිස්සු දිනන්න පටන් ගත්තේ යහපත් ආකල්ප වලින්. ඒ යහපත් ආකල්ප එතුමාට ඇති කර ගැනීම සඳහා වෛදිකාගම් අධහගෙන ඉඳපු රජතුමාට ලැබිච්ච ලොකුම ආලෝකය තමයි බුදුදහම. අර පොඩි හාමුදුරුන් හරහා. එතකොට ඒකේ ප්‍රතිලාභයක් විදිහට ධර්මාශෝක රජතුමා තමන්ගේ ඒ ධර්ම සංගායනාවෙන් අනතුරුව මහා සංඝරත්නයේගේ මැදිහත් වීම ඇතුව තමන්ගේ රටේ තියෙන අනර්ගතම දේ ප්‍රාදේශීය රාජ්‍යයන්ට බෙදා හදා දුන්නා. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි රටවල් 9කට බුදුදහම යන්නේ. එතනදී ලංකාව දැන් අපි දකින විදිහට අපිට ඉන්දියන් ඉතිහාස ඉන්දියන් සිතියම සලකා බැලුවාම ඒකෙම තියෙන ආසන්න රාජ්‍යයන් වලට තමයි බොහෝ වෙලාවට මේ බුදුදහම ගිහිලා තියෙන රටවල් 9. ඒක මම අර මුලින් සඳහන් කරපු විදිහටම රටින් වෙන්ව රටේ ආසන්නයේම පැවතිච්ච ලංකාවටත් ඒකේ ප්‍රතිලාභ ලැබුණේ. ලංකාවටත් බුදුදහම ලැබුණේ ඒ රජතුමාගේ තියච්ච ධර්ම විජය ප්‍රතිපත්තිය ප්‍රතිඵලයක් විදිහට. ඒක අපි පිළිගන්න ඕන. ඊළඟට එතකොට මේ ඊට කලිනුත් ධර්ම විජය ප්‍රතිපත්තියෙන් රටට බුදුදහම ගෙන එන්නත් කලින්ම ලංකාවේ ඉඳපු රජතුමාලත් එක්ක සටහන් සබඳතාවයන් තිබ්බ කියන එකට හොඳම සාක්ෂියක් තමයි අපේ රජතුමාට තමන්ගේ ප්‍රාදේශීය රාජ්‍යයක් බවට පත් කර ධර්ම විජය ප්‍රතිපත්තිය කොච්චර සාර්ථකද කියන එකක් කියවෙනවා. මේ දේවානම් පීතිස්ස රජ ඉස්සර එයාගේ නම මුටසිව රජුගේ පුතණුවන්නේ. එතුමාගේ නම මේ තිස්ස කියලා තමයි හඳුන්වන්නේ. එතකොට එයාට අර කකුද බාණ්ඩත් එවලා කකුද බාණ්ඩ එවලා තමන්ගේ පාලකයෙක් තමන් අභිමත පාලකයෙක් ඉන්දියාවෙන් ලංකාවේ පහල කරගත්ත කියන එකකින් කියවෙනවා. එතකොට එහෙම බලපෑමක් කරන්න බෑ කිසියම් බැඳියාවක් නැත්නම්. ඒක නිසා කිසියම් දේශපාලනික වශයෙන් රාජ්‍යමය වශයෙන් බලපෑමක් ලංකාව කෙරෙහි තිබුණ කියන එක ඉතාම හොඳ සාක්ෂියක්. ඒකනේ ඒ රජතුමා හිතවත් බවක් වෙන්නත් පුළුවන්. අපි දන්නේ ඒකේ ප්‍රමාණය කොයිතරම්ද කියන කොහොම හරි අර රජතුමා ලංකාවේ ඉඳපු රජතුමාට රාජකීයත්වයට පත්වීම සඳහා නැවත රාජකීයත්වයට පත්වීම සඳහා අවශ්‍ය කරන පංච කකුද බාණ්ඩ එව්ව කියලා සඳහන් වෙනවා. ඊළඟට දේවානම් ප්‍රිය කියන වචනය දෙවියන්ට ප්‍රිය වූ කියන අර්ථය එව්ව කියලා කියනවා. එතකොට දැන් අපි දන්නවනේ ඉන්දියාවෙත් ඒකම වුණානේ. ඉන්දියාවේ කොහොමදනේ අශෝක ධර්මාශෝක වුණා. ධර්මයේ විසින් අශෝක බවට පත් කරගත්තා. හරි අපූර්වට. ඒ කියන්නේ ඉතිහාසය අපිට දීපු මේ වැදගත් පාඩම්. එතකොට දේවානම් පීතිස්ස කියන தත්ත්වයටපත් උනේ ඉන්දියාවේ බලපෑමක් නිසා. එතකොට අනිත් එක තව හොඳම සාක්ෂියක් තමයි මේ බැඳීමක් තියුණ කියන එකට හොඳම සාක්ෂියක් තමයි ලංකාවේ අපි දන්නවා මේ මිහිඳු මහරහතන් වහන්සේ ඒ ධර්මයේ අරගෙන එන්න කලින් ලංකාවට එන්න කලින් මාස ගණනාවක් ඉන්දියාවේ සාංචිපුරයට ගිහිල්ලා හිටියා. ඒක ගිහිල්ලා අදටත් තියෙන සාංචිය කියලා ගත්තන් පස්සේ මේ විශාල නිර්මාණ රාශියක් දකින්න පුළුවන්. වේදිසා දේවියගේ එහෙම නැත්නම් මිහිඳු මහරහතන් වහන්සේගේ මෑණියන්ගේ ගමට ගිහිල්ලා එහෙ රැඳිලා හිටියේ ලංකාවේ එවකට හිටියේ මුටසීව කියන වයෝවෘද්ධ රජතුමා. එහෙම ඉන්න හේතුව තමයි මට හිතෙන විදිහට ලංකාව ගැන තොරතුරු තිබ්බා. හැබැයි මුටසීව කියන රජතුමා දහමට අවනත කරගෙන ඒ දහමේ ප්‍රතිලාභ ජනතාවට බෙදා දීම සඳහා තියෙන ඉඩ අඩුයි. වයසක රජ කෙනෙක්නේ. ඒ නිසා මට හිතෙනවා යම් තොරතුරු වල ප්‍රතිඵලයක් විදිහට තමයි එතුමා එතනට වෙලා උන්වහන්සේ ඒ විදිසාපුරේ වැඩ සාංචියේ වැඩ හිටියේ. වැඩ ඉඳලා මේ මුටසිව රජතුමා පරලෝසපති මේ අනතුරුව තමයි දේවානම්පියතිස්ස රජු පහළ මේ රාජ්‍යත්වයට පත් වෙන්නේ. ඒ රජතුමාගේ කාලෙදි තමයි එන්නේ. තවදුරටත් සම්බන්ධතාවයේ තිබුණ කියන එක තියෙන හොඳ උදාහරණයක් තමයි රජතුමාව අඳුරගන්නේ කොහොමද? දේවානම්පියතිස්ස රජතුමාව කොහොමද අඳුරගන්නේ? එතකොට තිස්ස කියලා ආමන්ත්‍රණය කරන්නේ කොහොමද? එතකොට ඒවෙන් අපිට කිසියම් අවබෝධයක් අදහසක් ඇති කරගන්න පුළුවන්. ලංකාවේ ඉඳපු රජවරුත් එක්ක ඉන්දියාවේ කිසියම් බැඳීමක් සම්බන්ධතාවයක් තිබ්බ කියන එක අඳුර ගන්න පුළුවන්. එතකොට ඒකේ බලපෑම අර බුදුරජාණන් වහන්සේ ඒක තවත් විදිහකට දැන් මහින්දාගමනය කියන කාරණාවත් එක්ක නොවන නිසා ඇහුවේ තව එක අදහසක් අපිට ගන්න පුළුවන්. බුදුරජාණන් වහන්සේ ලංකාවට විවිධ අවස්ථා තුනකදීම
මේ මහින්දාගමනට පෙර අවස්ථා තුනකදීම වැඩම කළේ යයි. උන්වහන්සේ ලංකාවත් එක්ක තිබිච්ච බැඳීම නිසා අපි බුදුරජාණන් වහන්සේගේ සර්වඥතා ඥාණි විශ්වාස කරනවා. ලංකාවේ බුදුදහම බොහෝ කාලයක් පවතින හේතු වෙනවා කියන එක. ඊළඟට අනිත් එක මිනිස්සු තමන්ගේ වාසස්ථාන සඳහා යොදාගන්නේ මේ උපකල්පනයක්. වාසස්ථාන සඳහා යොදාගන්නේ තමන්ට සමීප දේශගුණික තත්ත්වයන් තියෙන ප්‍රදේශ. කාලගුණය, දේශගුණය අදාළ කරගන්න තමන්ගේ පදිංචිය සඳහා. එතකොට අර ඉන්දියාවට ලංකාව ගැන තොරතුරු ඉතාම සමීපව ලැබිලා තියෙන්නේ නැති. ඒ නිසා තමයි ලංකාවට ඒ සුදුසු කාලේ එනකන් ඉඳලා එන්නේ නැත්තේ කියලා මට හිතෙනවා. ඒ නිසා ඒ වගේ අපි විවිධ පැතිකඩවල් වලින් ඉන්දියාවේ තියෙන සම්බන්ධතාවය දකින්න ඕන. ಭಾರತೀಯ ජන සමාජයේ තිබිච්ච සංස්කෘතිය, ಭಾರತೀಯ සමාජයේ තියෙන හැසිරීම්, මිනිසුන්ගේ තියෙන සිරිත් විරිත්, මිනිසුන්ගේ තියෙන බාහිර ස්වરૂපය සහ මේ විවිධ සංස්කෘතික හැඟීම, ජාතිකත්වය, සංගීත රස විඳීම වගේ කාරණා වලින් සාහිත්‍ය සම්බන්ධයෙන් ගත්තාම හැම දෙයකින්ම තියෙන සම්බන්ධතාවයන් තුලින් තමයි අපිට හඳුනා ගන්න පුළුවන්කම තියෙන්නේ ಭಾರತය සහ ලංකාව අතර ඊටාම වැදගත් බැඳීමක් තියෙනවා කියන එක. එතකොට හඳුනන්නේ මේ ಭಾರತයේ හිටපු අග්‍රගණ්‍ය පාලකයෙක්නේ ධර්මාශෝක රජතුමා කියන්නේ. එතකොට ඒ ධර්මාශෝක රජතුමා සහ ලංකාව ඒකට පාලනය කරපු දේවානම්පියතිස්ස රජතුමා සමග ලොකු සම්බන්ධතාවයක් තිබ්බ කියන්න සාක්ෂි තමයි පංච කකුද භාණ්ඩ, දේවානම්පිය කියන නාමය, ওই වගේ කාරණා පහක්. තව මට අපි ඉගෙනගෙන තියෙන දෙයක් තමයි හඳුනන්නේ. ඒ කියන්නේ මම තෙරුවන් සරණ යමි, ඔබද තෙරුවන් සරණ යන්න වගේ විවිධ කාරණා පහක් ධර්මාශෝක රජතුමා විසින් දේවානම්පියතිස්ස රජතුමාට ප්‍රකාශ කරලා තියෙනවනේ. පංච කකුද භාණ්ඩ ඔය වගේ ආදි වශයෙන් කාරණා පහක් සමග. එතකොට හඳුනන්නේ මේ මිහිඳු මහරහතන් වහන්සේ මෙරටට පැමිණෙන විට ලංකාවේ දේවානම්පියතිස්ස රජතුමාත් එක්ක ඉන් අනතුරු තිබ්බ සම්බන්ධතාවය මොන වගේද? මුලින්ම අපි මේ කතාවේදී සඳහන් කළා මේ තරුණ රජ කෙනෙක් එක්ක තමයි මුලින්ම මිහිඳු මහරහතන් වහන්සේගේ සම්බන්ධතාවය ගොඩ නැගෙන්නේ කියලා. එතකොට ඒ වගේම කොයිතරම් දුරට මේ ලංකාවට බුදුදහම ගෙනීම සඳහා මිහිඳු මහරහතන් වහන්සේ ඉවසිලිවන්තව කටයුතු කරාද කියන එක පේන හොඳ අවස්ථාවක් තමයි මුලින්ම ඇවිල්ලා මේ තමන්ගේ තියෙන සාංශාරික හමුවීමක ප්‍රතිඵලයක්ද කියලා සමහර වෙලාවට හිතනවා මිහිඳු මහරහතන් වහන්සේ සහ අපේ දේවානම්පියතිස්ස රජතුමා අතර ගොඩනැගිච්ච සම්බන්ධතාවය. එතකොට මේ ලංකාවේ ඉතිහාසය කවදා හරි ලියවෙන හැම තැනකදීම මේ බුදුදහම ගැන බුදුදහමෙන් වෙන් කරලා ලියන්න බෑ. ඒ වගේම තමයි එතනදී අපිට මුණ ගැහෙන චරිත දෙක තමයි මිහිඳු මහරහතන් දේවානම්පියතිස්ස රජු කියලා කියන්නේ. දේවානම්පියතිස්ස රජතුමාගේ මේ තිබිච්ච සම්බන්ධතාවයේ කොයිතරම් දුරට ශක්තිමත්ද කියන එක තමයි අපිට පේන්නේ මේ බුදුදහම අදටත් මේ සමාජය තුළ මුල් බැසගත්ත ප්‍රමාණය මත. ඒක අපිට හොඳ සාක්ෂියක්. ඒකට අපිට කාරණාවක් කියන්න පුළුවන්. අපි දන්නවා විශේෂයෙන්ම අද වෙන විට මේ ලෝකයාගේ, ලංකාවේ නෙමෙයි මුළු මහත් ලෝකේම අතිශය වන්දනාමානයට පාත්‍ර වෙන මේ මිහිපිට තියෙන සුරපුරයක් දිව්‍ය විමානයක් බවට පත්, දිව්‍ය ලෝකයටත් වඩා සෞභාග්‍ය සම්පන්න සැනසිලිදායකෙන්නේ තැන තමයි රුවන්වැලි මහා සෑය කියලා කියන්නේ, ජයශ්‍රී මහ බෝධිය කියලා කියන්නේ. මිනිසුන්ගේ සිත නිවෙන තැන්, මිනිසුන්ගේ ජීවිත සසර දුකින් මුදව ගන්න පෙළඹවීම ඇති කරන තැන්, මිනිසුන්ට සතර අපාය මඟ වළක්වන වටිනම තැන් දළදා මාලිගාව ඔය කියන ස්ථාන. එතකොට ඒ ස්ථානයන් විශේෂයෙන් මෙන්න මේ තැන්වල මෙන්න මේ තැන් ගොඩනගන්න ඕන කියන කාරණාව මුලින්ම සටහන් කරලා තිබ්බේ දේවානම්පියතිස්ස රජතුමාගේ කාලේ කියනක සඳහන් වෙනවා මිහිඳු මහරහතන් වහන්සේ. එතකොට දේවානම්පියතිස්ස රජතුමා තමන්ගේ රාජකීය උද්‍යානය මේ මහා සංඝරත්නයට පූජා කරන කොච්චර බැඳීමක් ඇති වෙන්නේ නැද්ද? ඒ ඇතිවෙච්ච බැඳීමත් එක්ක ඊළඟට පළවෙනි ධර්ම දේශනාව රජතුමාට සඳහන් කරන හරිම බලන කොයිතරම් මේ දේශනාව කොච්චර හකුල්වල දේශනා කරන ඒකක් පද හතරෙන් තමන් වහන්සේ ආපු ගමන මොකද්ද කියලා කියනවා. තමන් වහන්සේ ආපු ගමන කොහේ ඉඳලා දාවේ, මොකටද ආවේ කියන එක, ඔබ කවුද කියලා මම දන්නවා කියන එකත් කියවෙන. විශාල කාරණාවන් ටික සමනාමයන් මහරජ ධම්මරාජස ශාවකා තතේව අනුකම්පාය ජම්බු දීපා ඉදාගත. රජතුමා ඇහුව එක ප්‍රශ්නයයි උත්තර කීපයක්ම දෙනවා. කොච්චරම් සඵලතාවයක්ද තියෙන්නේ.
මොකද කිව්වේ මම තමුන්ට අනුකම්පා පිණිස අන්න ආපු කාරණාව කිව්වා. මම ඔයාට අනුකම්පා පිණිස තමයි ආවේ. එතකොටම රජතුමාට තේරෙන්න ඕන මොකද්ද? රජතුමාත් බුද්ධිමතෙක්නේ. ඔව්. එතකොට අර ඒකනේ රජතුමාට මේ ගෙනාපු අගනා ධර්මයේ පිළිගත හැකිද? ඔව්. ඒකට අනුගත විය හැකි බුද්ධියක් තියනද? කොහොමද බුද්ධහම කියලා කියන්නේ මේ දුප්‍රාඥයන්ගේ දහමක් නෙවෙයිනේ. ඔව්. ගැඹුරු දහමක් නේ. ඒ ගැඹුරු දහම තේරුම් ගන්න තරම් ඥාන ශක්තියක්, දියුණු මනසක් රජතුමාට තියෙනවද කියලා ඉස්සෙල්ලම මේ ලෝකෙ තිබිච්ච පළවෙනිම බුද්ධි පරීක්ෂණය ඉන්ටර්විව් එක කළානේ. ඔව්. නේද? ඥාති ප්‍රශ්නේ, අඹ ප්‍රශ්නේ අහලා අපි දන්න ජනප්‍රිය ප්‍රශ්න. ඕන කෙනෙකුගේ බුද්ධිය, කල්පනාව, ඉවසීම අඳුර ගන්න පුළුවන් තැන්. රජතුමා එතනදී අඳුරගත්තා. අඳුරගෙන රජතුමාට ධර්මයේ දේශනා කළා. ඊළඟට රජතුමාට දැන් මහා සංඝරත්නයගෙන් ඉල්ලීමක් කරන්න තරම් මේ ශාසනික ඥාතිත්වයේ ගොඩනගා ගන්න පුළුවන්කම තිබුණා. කොහොමද කියන්නේ? එතකොට තමන්ගේ ඇමතිවරු මුන්වහන්සේ ගාව මහාන කරන්න. එතකොට තමන්ගේ රාජ්‍ය පාලනය දුර්වල වෙනවා කියලා පේනවා. හැබැයි ඊවට වඩා මේ දහමේ තියෙන අගනාකම මේ පුජ්‍යලයාගේ තියෙන ප්‍රතිරූපයත් එක්ක මේ පුජ්‍යලයා ගෙනාපු ඒකේ තියෙන වටිනකමත් එක්ක ග්‍රහණය කරගෙන තමන්ගේ මැතිවරුන්ට මහාන වෙන අවස්ථාව දුන්නා. ඊට පස්සේ ඒකෙන් වැන්දබූ බවට පත් වෙච්ච කාන්තාවන්ට මහානකම දෙන්නත් ගිහිල්ලා රජතුමා මේ මිහිඳු මහරහතන් වහන්සේ එක්ක සමීපව සාකච්ඡා කරනවා. කතා කරලා ඉල්ලනවා අපිට මේ කාන්තාවන්ටත් පැවිද්ද ලබා දෙන්න කියලා. ඒක දුරස්ත ස්වභාවයක් තියෙන කෙනෙකුට ඉල්ලීම් කරන්න පුළුවන් තියෙන තත්ත්වයක් නෙවෙයි. එතකොට රජතුමාගේ ආරාධනාව රජතුමාට තියෙන සැලකිල්ල රජතුමා කෙරෙහි තියෙන අර ගොඩ ආපු විශ්වාසය එයා උන්වහන්සේ දඹදිව වැඩම කිරීමේ විශ්වාසයක් ඒ විශ්වාසයට කොයිතරම් වටිනකමක් රජතුමා දීලා තිබුණේ. ඒකේ ප්‍රතිඵලයක් විදිහට තමයි රජතුමාත් මේ මිහිඳු මහරහතන් වහන්සේ තමන්ගේ සහෝදරියම රටට ගෙන්න ගන්න. ලංකාවට ගෙන්න ගන්න. ඊළඟට මහින්දාගමනට නොදෙවෙනි ඒ වටිනා වස්තු අපිට ලැබෙන එක ප්‍රතිඵලයක් විදිහට. එතකොට මිහිඳු අපි දන්න සුමන මහරහතන් වහන්සේ ගිහිලා ලංකාවට සර්වඥ ධාතුන් වහන්සේලා අරගෙන ආවා. ඒකේ වන්දනීයත්වයෙන් අදටත් අපිට තියෙන මේ රටට තියෙන එකම සැනසෙල්ල මේ රටට තියෙන ලොකුම ආශිර්වාදය ඕකනේ. ජයශ්‍රී මහ බෝධිය වැඩ ඉන්නවා, රුවන්මැලි මහසෑය වැඩ ඉන්නවා, දලදා හාමුදුරුවෝ වැඩ ඉන්නවා. දලදා හාමුදුරුවෝත් අපිට ලැබුණේ හැම්මනේ. එතකොට බලන්න කොයිතරම් රජතුමා කොයිතරම් මේ මිහිඳු මහරහතන් වහන්සේ විශ්වාස කරාද? කොයිතරම් ඒ විශ්වාසයට මිහිඳු මහරහතන් වහන්සේ ආත්ම සංයමයේ මහරහතන් වහන්සේ කෙනෙක්නේ. ඒ ගුණය කොයිතරම් මේ සමාජයට කාවැද්දුවද? ඒකේ ප්‍රතිඵල තමයි අදටත් මේ මහ පොළොව උරාගෙන අපිට මේ ලබා දෙන්නේ නැවත මේ අස්වැන්න විදිහට දෙන්නේ. ඒක අපි තේරුම් ගන්න ඕන. ඒකට අපි ගරු කරන්න ඕන. වෙසක් පොහොය පොසොන් පොහොය නිමිති කරගෙන අපි අර උන්වහන්සේලාගේ ඒ තිවිච්ච බැඳියාවම මහා සංඝයා සමග සාමාන්‍ය ජනතාව ගොඩනගා ගන්නවා. රටේ ඉන්න ඉහළම නායකයෝ කරන්නේ මොනවද, කියන්නේ මොනවද, හිතන්නේ මොනවද, යන්නේ බොන්නේ කන්නේ බොන්නේ කොහොමද, හැමදේම ගැන මිනිස්සු සාමාන්‍ය ජනතාව බලාගෙන ඉන්න. ඒ නිසා අර නායකයෝ බුදුදහම එක්ක සමීප වෙන්න මහා සංඝයා එක්ක සමීප වෙන්න අර සාමාන්‍ය ජනතාවත් මහා සංඝයා එක්ක සමීප වීම ඒ ගොඩනැගෙන ආධ්‍යාත්මික දියුණුව ඒ ගොඩනැගෙන සමාජීය වශයෙන් ඇති වෙන ශක්තිමත් බව, නිවැරදි බව, සංස්කෘතික වශයෙන් ඇති වෙන සුරක්ෂිත භාවය ඉතාම වැදගත්. ඒ නිසා මිහිඳු මහරහතන් වහන්සේ ගොඩනගපු රාජ්‍ය නායකයා සමග ගොඩනගපු බැඳීම ඒකේ ප්‍රතිඵලය තමයි මේ බුද්ධ ශාසනයේ විදිහට අපිට බොහොම සතුටින් භුක්ති විඳින අවස්ථාව සැලසලා දීලා තියෙන්නේ. ඒ නිසා අවිශ්වාසයකින් තොරව අපි පිළිගත යුතු වැදගත්ම කාරණාව තමයි මහා සංඝයා සහ ගිහියා අතර ගොඩනැගෙන සම්බන්ධතාවය මේ සමාජයේ තද වැදගත් බලපෑමක් සිදු කරනවා කියන එක. හඳුනන දැන් අපි පොසොන් පොහොයේ වැදගත්කම කතා කරනකොට මහින්දාගමනය ගැන කතා කරනකොට එක තැනකදී ප්‍රථම ධර්ම සංගායනාව ගැන යම්කිසි කරුණු කීපයක් ඔබ වහන්සේ සඳහන් කළා. එතකොට හඳුරන්නේ පොඩි මතක් කිරීමක් සහ පොඩි හැඳින්වීමක් කරොත් ප්‍රථම දෙවන සහ තෙවන සංගායනා ගැන කොහොමද? අපි දන්නවා පළවෙනි ධර්ම සංගායනාව අපේ මූලික ආරමුණ වෙන්නේ මේ තුන්වෙනි ධර්ම සංගායනාවගේ අදහස. නමුත් පළවෙනි ධර්ම සංගායනාව අපි දන්නවා බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා
මාස 3ක් ගත වෙන වෙලාවේදී සප්තපර්ණි ගුහාද්වාරයේහි සිද්ධ කරනවා මහරහතන් වහන්සේලා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් අනිකුත් අග්‍ර ශ්‍රාවකයන් වහන්සේලාගේ ශිෂ්‍යවරයන් වහන්සේලාගේ මූලිකත්වයෙන් ආනන්ද හාමුදුරන්ගේ සහභාගීත්වයෙන් මේක සිද්ධ කරනවා උපාලි මහරහතන් වහන්සේගේ දායකත්වය ඇතිව. එතකොට ඊට පස්සේ අපි දන්නවා මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරලා දීලා තිබෙනවා මේ ධර්මය කියන එක කාලයා විසින් යටපත් කරනවා. පිරිහෙවන්නේ නැහැ. ඒ ධර්මය කියන එක යටපත් වෙනවා කියලා කියන්නේ මිනිසුන්ගේ ධර්මානුකූල ස්වභාවයත් ක්‍රමානුකූලව ඈත් වෙනවා. ඒක පොදු කාරණාවක්. ඒක ගිහියාට විතරක් නෙමෙයි ගිහියාට කිසියම් නීති රීති තියෙනවා. රාජ්‍ය විසින් ගොඩනගන ඒ වගේ නීති උනත් මේ කාලයක් යනකොට ඒවෙන් රිංගල යන ක්‍රම හදා ගන්න ඕනේ. ඒ වගේම බුදුදහම අනුගමනය කරන මේ ශාස්ත්‍රාව තුල භික්ෂු සමාජය තුල මොකද භික්ෂු මානවයාට වඩාත් නිවැරදිම අවබෝධය ලබා දෙන්නේ භික්ෂුන් වහන්සේලා. ඒතකොට භික්ෂුන් වහන්සේලා පවා මේ ධර්මයේ කාලයත් එක්කලා යම් කිසි විදිහකට හානියකට පරිහානියකට ලක් වෙනවා. එහෙම අවස්ථා ඉතිහාසෙ පුරාම සිද්ධ වෙන. ඒක තියෙන දෙවෙනි අවස්ථාව තමයි බුදුරජාණන් වහන්සේ පිරිනුවන් පාලා අවුරුදු 100ක් ගත වෙන වෙලාවේදී සබ්බකාමී යසහාම්දුරු එක්තරා වජ්ජී ජීවත් වෙච්ච ඉතා පොහොසත් ප්‍රදේශයක්. ඒ ප්‍රදේශයට ගමන් කරාම මේ පොහොසත් පිරිස අතරින් මහාන වෙලා ඉඳපු භික්ෂුන් වහන්සේලා විසින් විශේෂයෙන්ම මේ බුදුහාමුදුරුව ප්‍රතික්ෂේප කරපු ධර්මයට සහ විනයට කැලලක් බාධාවක් පැවැත්මට හානියක් සිදු කරන යම් යම් කරුණු කාරණා ඉස්මතු කරගෙන ඒවා විනය විදියට සලකගෙන නොදන්නා මිනිස්සුන්ට කියලා දෙනවා යහපත් දේ කියලා දෙනවා වෙනුවට නොදන්නා මිනිසුන් මුලාවට පත් කරමින් කටයුතු කළා. ඒකෙන් කම්පාවටපත් වෙච්ච සබ්බකාමී හාමුදුරුවෝ යසහාමුදුරුවෝ ආදී කොට ඇති පිරිස් එවක ඉඳපු මහරහතන් වහන්සේව මුණ ගැහිලා උන්වහන්සේගේ ප්‍රධානත්වයෙන් මේ දෙවෙනි ධර්ම සංගායනාව පවත්වලා දුස්සීල භික්ෂුන් වහන්සේලා විශාල ප්‍රමාණයක් සරසන නිර්පය හැරලා ඊළඟට වෙනම නිකාය වේදිකුත් ආරම්භ වෙන එතෙන්දිම ඊළඟට ඒකෙම ප්‍රතිඵලයක් තමයි මේ ධර්ම විනය මේ භික්ෂුන් වහන්සේලා අතර මේ ભેදේ පළවෙනි වතාවට ඇති වෙන එක තමයි වැදගත්ම කාරණාවක් වෙන්නේ. ඊළඟට අර මේ දසවස්තුව තහනම් කරා ඒක ප්‍රතික්ෂේපම් කරලා දැම්මා. ඒ වගේ කරුණු සිද්ධ වුණා. දැන් අපි කතා කරන මූලිකම අරමුණ තුන්වෙනි ධර්ම සංගායනාව. එතකොට අවුරුදු තව 200 ගණනක් යනකොට අපි දන්නවා ඉන්දියාවේ විවිධ කලකෝලහලකම් ඇති වුණා. ඒවයි ප්‍රතිඵලයක් විදිහට අර දහමට අවධානය දෙන්න තියෙන ඉඩකඩ නැති වෙනවා. ඒ සංස්කෘතියට දෙන්න තියෙන ඉඩකඩ අඩු වෙනවා. මොකද යුද්ධයක් ඇති වෙනකොට ඒකේ මූලික අරමුණ ජීවිතය ආරක්ෂා කර ගැනීම. එතකොට ඒක ආර්ථිකයට බලපාන ඒ වගේ විවිධ තත්ත්වයන් ඇති වෙනකොට ආගමික වශයෙන් ලැබෙන්න ඕන සහයෝගතාවය අවම මට්ටමක තිබුණා. එතකොට භික්ෂුන් වහන්සේලා විනයානුකූලවත් පිරිහීමකටපත් වුණා. ඒකේ අවසාන ප්‍රතිඵලයේ විදිහට බුදුදහමේ තියෙන මූලික වටිනකම් වෙච්ච භික්ෂුන් වහන්සේලා පොහොය කිරීම වැනි දේවල් පවා නතර වෙලා තිබ්බේ. ඒකට මේ මහ විශාල යුද්ධ සිද්ධ වෙලා මිනිස්සු ඝාතනය වෙලා දැඩි හානියකට ලක් වෙලා තිබුණේ. සංස්කෘතික පරිහානියකට ජීවිත පරිහානියකට වගේම පත් වෙලා තිබ්බේ. එවැනි පසුබිමක් තුළ තමයි මේ අපේ ධර්මාශෝක රජතුමාගේම සහෝදරයෙක්ගේ බිරිඳක් කියලා කියනවා සහෝදරයෙක් කියලා කියනවා. කොහොම හරි අර එක මහරහතන් වහන්සේලාට මේ රහත් එවක ඉඳපු භික්ෂුන් වහන්සේලාට පොහොය කරන්න කියලා කියනවා. එතකොට උන්වහන්සේලා පොහොය කරන්නේ නැහැ. පොහොය කරන්නේ නැත්තේ දුක්සීල භික්ෂුන් වහන්සේලා නිසා. ඊට පස්සේ මේක ඒ ඇමතිවරයා මොකද කරන්නේ? සහෝදරයෙක් වෙන්නත් මට මතක නැහැ හරියට. කොහොම හරි එයා ඇවිල්ලා කරන දේ තමයි මේ රාජතුමාගේ නියෝගය පිළිපැද්දේ නැහැ කියලා භික්ෂුන් වහන්සේලා ඝාතනය කරන්න පටන් ගත්තා. දැන් මේක මහරහතන් වහන්සේ මේක භික්ෂුන් වහන්සේලා මේ භික්ෂුණියක් වෙ ඉඳපු තව සහෝදරියකට කියලා ඒ හරහා රජතුමාට කියලා මොකද්ද මේකට කරන්න කියලා එහෙම පස්සේ තමයි මොග්ගලිත පුත්තිස්ස මහරහතන් වහන්සේ එක්ක සම්බන්ධතාවය ගොඩනැගිලා පළවෙනි ධර්ම සංගායනාවට අවශ්‍ය තුන්වෙනි ධර්ම සංගායනාවට අවශ්‍ය කරන පසුබිම සැලසෙන්නේ. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි ඒ වෙනකොට ධර්මයට විරුද්ධව තිබිච්ච විවිධ මතවාද තිබුණා. ඒ මතවාද 500ක්ම ඛණ්ඩණය කර බිඳලා දැම්මා. ඒ වෙනුවට අලුත් මතවාද ධර්මානුකූල විනයානුකූල මතවාද අභිධර්මයට එකතු කළා 500ක්. මතවාද 500ක් ඛණ්ඩණය කරලා
මතවාද 500ක් මණ්ඩනය කරා ස්ථාවර කරා. එතකොට ඒක මුල් කරගෙන කතාවත් ප්‍රකරණය බිහි වෙනවා අපේ අභිධර්ම පිටකයට 7 වෙනි පොත එකතු වෙන සම්පූර්ණ වෙනවා. අදට පවතින එච්චරයි. එතකොට ඒ වගේ දේවල් ඇති වෙන තරම් සමාජය අන්තිම මේ අන්තිමටම පිරිහිලා තිබිච්ච කාලයක්. ඒක ප්‍රතිඵලයක් විදිහට තමයි තුන්වෙනි ධර්ම සංගායනාව අවුරුදු 218කට පස්සේ දඹදිව ඇති වෙන්නේ. ඊට පස්සේ ධර්මාශෝක රජතුමා වැනි ප්‍රබල රජ කෙනෙක්ගේ අනුග්‍රහය ලැබිච්ච නිසා අවට ප්‍රදේශ රසකටත් දහම ලැබුණා. ඒකෙන් ප්‍රතිඵලය තමයි අපි මේ වදට භුක්ති විඳින්නේ. හඳුරන්නේ මේ දැන් අපි මහින්දාගමනය ගැන කතා කරන අතරතුරේදී එයින් අධ්‍යාපන ශාස්ත්‍රයට කලා ශාස්ත්‍රයට ඇතිවෙච්ච බලපෑම ගැන අපි කතා කරා. එතකොට මේ මහින්දාගමනයෙන් පස්සේ අපිට ලැබුණු දායාද මොනවද සහ අපේ මහින්දාගමනයෙන් අනතුරුව ශ්‍රී ලාංකීය සමාජයේ සිද්ධ වෙච්ච වෙනස් වීම මොනවද? අපි දැන් මුලින්ම යම් කාරණා සාකච්ඡා කළා. මේ අධ්‍යාපනික වශයෙන් ඇතිවෙච්ච බලපෑම ගැන කතා කරා. අද අපි මේ භාවිතා කරන අක්ෂරමාලාව, ඊළඟට මේ ලේඛන ක්‍රමය, ඊළඟට මේ සාහිත්‍ය, ඊළඟට අපේ තියෙන මේ සාමාන්‍ය හැසිරීම, ඊළඟට අපේ සාමාන්‍ය තියෙන පුදසිරිත්, සංස්කෘතික තත්ත්වයන්, ඊළඟට මේ අපිට ඇස්වලට පේන තියෙන අතින් ස්පර්ශ කරන්න පුළුවන් කලා නිර්මාණ, දැන් මිනිස්යාගේ මනස පණ නැති ඊටාම රළු කළු ගල් වලට ජීවීය ස්වභාවයක් දෙන්න තරම් කලාකරුවා නිර්මාණය කරා. ඒ කියන්නේ කලාකරුවෙක්ගෙන් ලස්සන නිර්මාණයක් බිහි වෙන්න නම්, දැවැන්ත නිර්මාණයක් බිහි වෙන්න නම් ඒ කලාකරුවාගේ චිත්තසංතානය තුළ කිසියම් දියුණුවක් තියෙනවානේ. ඒ දියුණුව මිහිඳු මහරහතන් වහන්සේ ගෙන ආපු බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සමාජයට ඇති වුණා. ඒ නිසා හැම තැනම කලාකරුවෝ බිහි වුණා. ඊළඟට වඩා වැදගත්ම දේ තමයි දැන් අපේ ලාංකීය සමාජයේ තියෙන පදනම ගම සහ පන්සල. එතකොට කෘෂි කර්මාන්තයට මිනිස්සු හරි හම්බ කරගන්න වැඩි නැඹුරුතාවයයි විශාල මහා සාගරයේ පරයා යන තරම් විශාල වාරි සංස්කෘතියක් එතුණා. වාරි ආර්ථිකයක් බවට මේකපත් වුණා. විශාල වැව් හැරුවා, වැව්හාරනකොට ඒකින් ගත්ත පස් ටික එකතු කරලා විශාල දාගැබ් හැදුවා. එතකොට වැවයි දාගැබයි කියන සංකල්පය ඇති වුණා. අදටත් අපි බොහොම අපි ජාතියක් විදිහට සතුටු වෙන ලස්සනම මාතෘකා වැව සහ දාගැබ. ඊට පස්සේ දැන් ගමේ මිනිස්සුන්ට හැමදාම කුඹුරු වැඩ කරලා අර වැවේ වතුර ටිකෙන් කුඹුරු වැඩ කරලා හැන්දෑවට වෙන වැඩක් තිබෙන්නේ අද වගේ. මිනිස්සු හැමෝම කරේ මොකද්ද? අර වැවෙන් ඇඟපත සෝදගෙන හැන්දෑවට චෛත්‍ය වන්දනා කරන්න ගියා. චෛත්‍ය වන්දනා කරන්න ගිහිල්ලා ඊළඟට මේ මිනිස්සු එකතු වුණා බණ අහන්න තැන. ඒ බණ අහන තැන භික්ෂුන් වහන්සේලාට ආවාස ගෘහය හැදුවා, පන්සල හැදුනා. ඔන්න ගම් පන්සල හැදෙන්න පටන් ගත්තා. ඊළඟට අර මිනිස්සු ජනාවාස ඇති වෙන්න පටන් හැම ගමක්ම මුල් කරගෙන ජනාවාස ඇති වෙන්න පටන් ගත්තා. හැම චෛත්‍යයක් මුල් කරගෙනම ජනාවාස ඇති වෙන්න පටන් ගත්තා. ඊට පස්සේ ගම හැදුනා, ගමයි පන්සලයි හැදුනා, වැවයි දාගබයි හැදුනා. එතකොට මේ රමණීය මාතෘකාව අපිට ගොඩනගලා දෙන්නේ මේ කියන මහින්දාගමනයේ ප්‍රතිලාභයක් විදිහට. අදටත් මිනිස්සු තමන්ගේ එදිනදා ජීවිතේ දුක සතුට කියන දේ බෙදා හදා ගැනීම සඳහා තමන්ට යම්කිසි උපකාරයක් ලබාගෙන අවවාදයක් අනුශාසනාවක් ලබා ගැනීම සඳහා ගොඩ වදින්න පන්සලට. ඒක ගොඩ නැගුණේ අර බුදුදහම ලංකාවට ගෙනීමත් සමග. ඊළඟට අදටත් මිනිස්සු අපි දැකලා තිබෙනවා විවිධ විදිහට තමන්ගේ චිත්තසංතානය තුළ ගොඩ නැගෙන ආවේග දුක් වේදනාවන් හිතට නිදහස විශ්වාසයන් මත පදනම් වල විසඳ ගන්න ආකාරය. ඉතින් අදටත් මිනිස්සු බෝධි පූජාව සෙත් කවිය මේ දේවල් ගොඩනගා ගන්නේ මේ ආගමික නැඹුරුතාවයත් එක්ක. අර අපි කියපු ගස් ගල් වලට වඳින මිනිස්සු බෝධිය ළඟට එන්න පටන් ගත්තා. ගල් වලට වැඳපු මිනිස්සු චෛත්‍යයට වන්දනා කරන්න පටන් ගත්තා. ඊළඟට බුදුරජාණන් වහන්සේව මවාගෙන ලස්සන නිර්මාණ ඇති කරා. අවකන පිළිමය වගේ ඊළඟට සමාධි ප්‍රතිමා වගේ බුදුරජාණන් වහන්සේගේ තියෙන ආධ්‍යාත්මික ගුණ ගල් කුළු වලට මවන්න පටන් ගත්තා. මේ වගේ ආධ්‍යාත්මික දියුණුවක් තියෙන පරිසරයක් ගොඩනගලා අදටත් අපි අභිමානවත් ජාතියක් විදිහට සතුටු වෙන්න අවශ්‍ය කරන නිර්මාණ අපිට ගොඩනගලා දුන්නා. ඊළඟට රජවරු වැදගත්ම කාරණාව තමයි සිංහල බෞද්ධ පදනම කොයිතරම් තදින් මේ ලාංකීය සමාජයට කිඳා බහිනවද කියනවා නම් වැදගත්ම කාරණාව තමයි රජතුමා
බෞද්ධයෙක් විය යුතුය. රජතුමාට දළදා වහන්සේගේ හිමිකාරීත්වය ලැබිය යුතුය ආදි වශයෙන් තාම බරපතල රාජ්‍යත්වයට අයිතියක් බුදුදහමත් එක්ක ගොඩනගා ගන්න පුළුවන්කම ලැබුණා. ඒ නිසා අද අපි මේ යම් කිසි විදිහකට සැනසීමක් භාග්‍යයක් උදා කරගෙන තියෙනවා නම් අදටත් අපි කිසියම් විදිහකට මානසික සුවයක් වින්දනය කරනවා නම් ඒ භුක්ති විඳින බුදුදහමේ තිබිච්ච අර මූලික හරය අපේ ජීවිතවලට උරා ගන්න ප්‍රමාණය මත. ඒ නිසා ඒ මිහිඳු මහරහතන් වහන්සේ අපිට ගෙනත් දීපු බුදුරජාණන් වහන්සේගේ දහම නොවන්නට අපි තාම නොදියුණු සංස්කෘතියක් නොදියුණු තාක්ෂණයක් මේ පිළිවෙලක් නැති හැඟීමක් නැති යම් යම් ප්‍රමාණ වලින් සමාජයේ තුල මේ ලෝකයේ තුල ආපස්සට ගමන් කරන જાතියක් විදිහට තමයි ඉන්න ඉඩකඩ තියෙන්නේ කියන එක තමයි අපේ අවබෝධය. හඳුරන්නේ දැන් අපි ප්‍රධාන වශයෙන්ම අද දවසේදී පොසොන් වල විශේෂත්වය ඒ වගේම මහින්දාගමනයේ වගේ ගොඩක් මාතෘකා ගැන කතා කරා. එතකොට අද සමාජයේදී මේ පොසොන් පෝය දවස සමහරක් මිනිසුන් උත්සවාකාරයෙන් සමරනවා. ඒ ගැන ඔබ වහන්සේට තියෙන අදහස මොකක්ද? ඒක තමයි අපි වෙසක් පොහොය සමරන්නේ මොකටද කියලා දන්නේ නැහැ. ඒ බුදුහාමුදුරෝ වඩාත්ම කැමති වුණේ ප්‍රතිපත්ති පූජාවෙන් තමන්ව ඇගීමට ලක් කරනවා නම් බුදුරජාණන් වහන්සේ ඒකට තමයි මුල් තැන දීලා කටයුතු කරේ. අග යන්න යෙදුනෙත් එවැනි අවස්ථා. එතකොට අපි හරි අවබෝධයකින් තොරව ඒ විදිහට කටයුතු කිරීම බෞද්ධ විදිහට අපි කනගාටුවටපත් වෙන්නට ඕන. එතකොට අපි ඒක අවබෝධ කර ගැනීම, ඒක නිවැරදි කර ගැනීම සඳහා තමයි මේ ප්‍රශ්නේ අපි මේ වෙලාවේදී උපකාර කරගන්නට ඕන විශේෂයෙන්ම. මොකද්ද දේශනා කරේ? පළවෙනිම කාරණාව තමයි මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට එනකොට රජතුමා මොකද්ද කර හිටියේ? ඒ කාලේ තිබුණ කියනවා මේ පොසොන් කාලය කියන කාලයේදී අනුරාධපුරයේ කේන්ද්‍ර කරගෙන දවන්ත සැනකෙළිය. ඉතින් විනෝදයේ සඳහා මිනිස්සු විවිධ ක්‍රම යොදව ගත්තා. රජතුමා කරේ දඩයම් යන එක. එතකොට දඩයම් ගිහිල්ලා පළවෙනි වතාවට මොකද කරේ? සත්ව ඝාතනය කියන එක මේ මුල් බැසගත්ත වැරදි අර බුදුදහමේ උගන්වන මූලිකම දෙයක් වෙන පාරපණ නැසීමෙන් වැළකීම කියන ඉගැන්වීම සබ්බේ සංජීවිතං කියන ඉගැන්වීම මේ ජන සමාජයට කාවැද්දුවා. එතකොට ඒක අතිශය වැදගත්. එතකොට අදටත් අපි බෞද්ධයෝ විදිහට බෞද්ධයන්ගේ මේ පුණ්‍යවන්ත දිනයන්නේ පාප කර්ම වලින් යම් ප්‍රමාණයකට වළකිනවා. වැරදි කරත් වැරද්දක් කියලා හිතට හරි අවබෝධයක් ඇති වෙනවා. ඒ තරම් තද බලපෑමක් අපිට සිද්ධ කරගෙන අපි තියෙනවා යම් මිනිස්සු. හැබැයි සිදු කළගත් එවැනි ආකල්ප වෙනස් කරගත යුතුයම කොටාසයක් සිද්ධ කර නොගැනීමේ ප්‍රතිඵලයක් විදිහට සමාජයේ දරුණු පාඩු හානි සිද්ධ වෙන අවස්ථාත් අපි දකිනවා. කොහොම හරි අපි තේරුම් ගත යුතු වැදගත් කාරණාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය අපිට ලැබිච්ච දවස. කියන අපේ සංස්කෘතිය නිවැරදි මානයකට යොමු වෙච්ච අවස්ථාව. ඒකතකොට ඒ අවස්ථාවේදී අපි අදිෂ්ඨාන කරගන්නට ඕන මොනවද මිහිඳු මහරහතන් වහන්සේගේ ඉගැන්වීම් වුණ. චුල්ලහත්ථිපදෝපම සූත්‍රය අපිට වැදගත්, ධම්සප්පවතුන් සූත්‍රය වගේම ලෝකයාට ධම්සප්පවතුන් සූත්‍රය බෞද්ධයාට වැදගත් වගේම අපිට චුල්ලහත්ථිපදෝපම සූත්‍රය වැදගත්. මොකද ලංකාවට ඇවිල්ලා පළවෙනි ශික්ෂණය දුන්න පරපණ නැසීමෙන් වැළකීම. ඔබට අනුකම්පා පිණිස. කියන්නේ අපි කිසියම් සසර දුකක වෙලෙනවා කියන පණිවිඩය අපිට දුන්නා. අනුකම්පා කරන්න හේතු නිසා වෙන අනුකම්පා කරන්න හේතුවක් නැහැ. අපි වෙන මිනිස්සු වගේම කෑව බිව්ව ඇඳ පැළඳ ඒකේ ප්‍රමාණය මොකද්ද ස්වභාවය මොකද්ද කියලා අදාළ නැහැ. අඳින රෙද්දේ වටිනකම නෙමෙයි. අපි මොන හරි ඇඳා. ඒකේ කාලට අදාළයි. මොන හරි කෑවා. ඒ කෑවේ මොකද්ද කියන එක නෙමෙයි අදාළ වෙන්නේ. එතකොට එවැනි තත්වයක පැවතිච්ච මේක වෙනස් කරලා මේ ඒට එහා අපිට ප්‍රශ්නයක් තියෙනවා කියන පණිවිඩය දුන්නා. ඒකනේ අනුකම්පා කරන්න හේතුව. එහෙම අනුකම්පා කරලා තමයි අපිට මේ ධර්මයේ දුන්නේ. මොකකින් මිදෙන්නේ? සසර දුකින් මිදෙන්නේ. බුදුදහමේ මූලික අරමුණ නිවන් දකින්න එකනේ. ඒ නිවන් දකින්න එක මූලික අරමුණ වෙච්ච කොට ඒකට අදාළ වෙන්න ඕන සීල ක්‍රියාකාරකම්. දන් දෙන එකද, සීල් රකින්න එකද, භාවනා කරන එක සියලු දේවල් ඒකට අදාළ වෙනවා. සියලු තරුණ ප්‍රජා විශේෂයෙන් කරන සියලු ක්‍රියාකාරකම් තමන්ගේ ශ්‍රම දාණය, ශ්‍රමය දන් දීලා, ශ්‍රමය හලලා මහන්සි වෙලා දුක් විඳලා ගොඩනගන කිසියම් සමාජ ක්‍රියාකාරීත්වයක් තියෙනවා නම් ඒක නිවන පිණිස වෙනවා. දැන් අපි කරන දේ තමයි නූතන සමාජයේ තියෙන ඛේදනීය දේ තමයි පොය දවසේදී දන්සල් දෙන්න ඒව මේ පටන් ගත්තාම මිනිස්සු පන්සල් යන්නේ නැහැ ඒවට නැඹුරු වෙලා තියෙනවා.
එතකොට ඒ වගේ පටු අදහස් වලින් එළියට එන්න ඕන. ඇවිල්ලා පොය දවසට ඒව කරලා පොය දවසෙන් පස්සේ ධාර්මික විනෝදේ හොයාගෙන යනවා. මේ මොකටද යන්නේ මොකක් කරන්නද අපි යන්නේ කියලා යන්නේ අර තල් අත්ත උඩට බෙලි ගෙඩිය වැටෙනවා වගේ මිනිස්සු වෙසක් පොයේද පොසොන් පොයේද අනිත් පොයේද ඒ හැම දෙයක්ම අපිට දීලා තියෙන වචන මොකද්ද? නිති පන්සිල් පොහොය අටසිල්. හැමදාම පන්සිල් රකින්න අඩුම ගානේ මාසයකට එක දවසක් අටසිල් රකින්න කියලා. අන්න ඒක අපි වඩාත් ගැඹුරින් අවබෝධ කරගත යුතු දවසක් තමයි පොසොන් පොහොය දවස කියලා කියන්නේ. එතකොට පොසොන් පොහොය දවසේ තව වැදගත් පණිවිඩයක් වුණා. ජයශ්‍රී මහා බෝධියත් එක්ක අපිට සංස්කෘතියක් ලැබුණා. එතකොට අර අපි කියපු සියලු තත්වයන්හි යහපත් දියුණුවක් ඇති වුණා. ඒ සියලු දේවල් අපිට ලැබුණේ අද වගේ දවසකයි කියලා අපි අනුස්මරණය කරගෙන අපිට ලැබිච්ච ඒ දේවල් ආරක්ෂා කර ගැනීම සඳහා අපිට මේ ලැබිච්ච දේවල් වලින් අපි ගොඩ නැගුණා. අපි ශක්තිමත් වුණා. අපි ජාතියක් ගොඩ නැගුණා. ඒක තව පස්සේ කාලේ ඉන්න මිනිස්සුන්ටත් අපේ මුණුපුරන්ට මිනිපිරියන්ටත් ඒක දායාද කරලා දෙන්න, පරිස්සම් කරලා දෙන්න, ආරක්ෂා කරගන්න. අපි වන්දනාවෙ එහෙම ගියාම පුරා විද්‍යාත්මක නටපු දේවල් පණ වගේ ආරක්ෂා කරා. අපිට සතුටක් දැනෙන්නේ પરම්පරාවක් තියෙනවා කියලා දැනුණා. මුලක් තියෙනවා. මුලක් නැති වුනහම જાතියක් වුණත් ඉක්මනටම නැති වෙනවා. ගහක් වුණත් වැටෙනවා වගේම જાතියක් වුණත් මුල අමතක කරාම පවතින්නේ නැහැ. ඒ නිසා අර ඒ සංස්කෘතික දේවල් පරිස්සම් කරගන්න. ඒවයින් යම්කිසි පාඩමක් කරගන්න. තමන් ඉන්න වැරදි තැන් නිවැරදි කරගැනීම සඳහා ආකල්ප හදා ගන්න අපි පාවිච්චි කරන්න ඕන. එහෙම පාවිච්චි කළා තමයි අපි ජාතියක් විදිහට තවත් ශක්තිමත් ඉස්සරහට යන්න ඕන. ලෝක ඉතිහාසය තුළ ගත්තාම අපේ ලාංකීය විදිහට අපිට සතුටු වෙන්න පුළුවන්. සිංහලයෝ විදිහට සතුටු වෙන්න. ලෝකේ වෙන රටවල් වල සිංහලයෝ නැහැ. සිංහල බෞද්ධය කියලා කෙනෙක් නැහැ. සිංහල බෞද්ධයට තියෙන මේ රට හැම ජාතියකටම ආරක්ෂිතයි. වෙන රටවල් වල වගේ නෙමෙයි. අපිට ඉතිහාසයේ පෙන්වලා දීලා තියෙන වෙන ආගම් අදහන අය කොයිතරම් දුරට අනිත් අයට බලපෑම් වෙනවද? බෞද්ධයා ජීවත් වෙන රට තුල භූමිය තුල කිසිම විලාවකදී වෙන කිසිම සත්වයකට හානියක් නැහැ. සතා සීපාවෙකුට හානියක් නැත්තම් තමත් එක්ක අදහස් වමාරු හැඟීම් බෙදා හදාගත හැකි වෙන භාෂාවක් කතා කරන මිනිස්සෙක් කොහෙත්ම ගැටුමක් නැහැ. තියෙන විදිහක් නැහැනේ. අපිට අපේ භාෂාවත් එක්ක සමාන නොවන සතා සීපාවත් එක්ක අපි ගනුදෙනු කරනවා. සතා සීපාවගේ හැඟීම් අපි අඳුන ගන්න. එහෙම අඳුනගෙන අපි කටයුතු කරනවා. එතකොට තමන්ගේ හැඟීම්, තමන්ගේ අදහස්, භාෂාව වෙනස් වුණත්, හැසිරීම් සංස්කෘතිය වෙනස් වුණත් අනිත් මිනිස්සුන්ට කරුණා මෛත්‍රිය බෙදන්න පුළුවන් දවසක් බවට පත් කර ගන්නවා. ඒක වෙනත් જાතියුනුත් අපි දැකලා තියෙන වෙසක් පොහොයට එන විවිධ පින්කම් සිද්ධ කරන. එයාලා ඒක හරි සතුටින් කරනවා. අපි මේ දේවල් මේ විදිහට තෝරගන්නට ඕන. ප්‍රතිපත්තියෙහි බුදුන් වහන්සේ කැමැතිම දේ, උන්වහන්සේ අපෙන් බලාපොරොත්තු වෙච්ච දේ. උන්වහන්සේ අපෙන් ඒක බලාපොරොත්තු වෙන්නේ උන්වහන්සේගේ මූලික අරමුණ අපිව නිවන් දැකීම නිසා. නිවන් දකින්න නම් ප්‍රතිපත්තියක පිහිටන්න ඕන. එතකොට ඒ ಗುಣධර්ම ටික අපේ ජීවිතය තුළ අලුත් කර ගන්නව නම්, අලුත් තැනකින් පටන් ගන්නව නම් අපිට වෙනස් වෙන්න ගොඩ දවසක් ඕනේ නැහැ. පැය ගණන් ඕනේ නැහැ. තප්පරයකින් බිඳුවක් තිබ්බහමත් ඇති. එවැනි සිතුවිලි බරපතල විදිහට අපි ඇති කරගත්තොත් මිහිඳු මහරහතන් වහන්සේගේ දහම් අමාවෙහි ගිලුනොත් අපිට පුළුවන්කම තියෙනවා තාම අපේ ජීවිතවලට වටිනකමක් දෙන්න. අපේ ජීවිත අනිතට ප්‍රයෝජනයක් වෙන්න. අපි ජීවත් වුණත් අනිත් මිනිස්සුන්ට අපි ජීවත් වුණා මදි වගේ දැනෙන එක ප්‍රයෝජනවත් වෙන බුදු දහමේ තියෙන ශික්ෂණය මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවට ගෙන ආපු දහමේ තියෙන රසය, එහි තියෙන කියමන, ඒකේ කියන අරමුණ අපේ ජීවිතවලට සාපේක්ෂ කර ගැනීමට අපි උනන්දු වුණා. හරි සමහර. අද දවසේදී අපගේ මේ හරවත් කතා බහට අප සමග එක් වුණාට වැලිගම ජඹුරුගොඩ මහාවිද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, ඒ වගේම දිවලගොඩ පුරාණ විහාරාධිකාරී ශාස්ත්‍රපති කෝදාගොඩ කුසලනන්ද නාහිමිපාණන් වහන්සේට මගේ নমස්කාර පූර්වක ස්තුතිය. එසේනම් අද දවසේදී මේ ආකාරයෙන් ඔබට මේ වැඩසටහන ගෙන ආවේ ගාල්ල ශාන්ත ඇලෝෂියස් විද්‍යාලීය ජනමාධ්‍ය ඒකකයේ මගින්. තවත් මෙවැනිම වූ රසවත් කතා බහකින්, ඒ වගේම මෙවැනිම වූ තවත් සුවිශේෂී කතා බහකින් හමු වනතුරු ඔබ සැමටම සම්මා සම්බුදු සරණයි. ආයුබෝවන්.